සුබ දවසක් ඔයාලට. මම අද ඔයාලට පෙන්වන්න හදන්නේ උත්සව අවස්ථාවලදී අපි ප්‍රයෝජනයට ගන්න මේ පේපර් ප්ලේට් එක හැදෙන විදිහ පොඩි අය වගේම සමහර වැඩිහිටියොත් අපි අතරේ ඉන්නවා දකින්න අවස්ථාවක් නොලැබුණ අය. මං අද ඔයාලට මේ අවස්ථාව උදා කරලා දෙන්න හදන්නේ. එහෙනම් අපි යමු වීඩියෝ එක. මේකට ගන්නේ බොක්ස් බෝඩ් කියන බෝඩ් වර්ගය. මේ බෝඩ් 5ක් 6ක් විතර එකට අරගෙන මේ කටර් එකක් මාර්ගයෙන් කපා ගන්න එක තමයි මේ දැන් කරන්නේ. මැෂින් එකට දාලා අන්න ඇතුළට දැම්මා. දැන් අර කටර් එක ඊට පස්සේ මේ රවුමට තියෙන්නේ කටර් එක තියලා අර මැෂින් එකෙන් කට් කරනවා. ඊට පස්සේ අර මෙහෙම එළියට ඔන්න ඔහම ගත්තාම ඊට පස්සේ මේ රවුමේ මෙහෙම අරගෙන මෙහෙම එක ඔන්න එහෙම ගොඩක් උඩින් අර තියෙන්නේ ඒ තියලා එකතු කරගන්නවා කපලා. මේක සයිස් දෙකකට තියෙනවා දැන් මෙතන. එහෙම කපලා එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ ඒ කපාගෙන එකතු කරගන්න රවුම් ටික තමයි ප්ලේට් එක හදන්න ඊළඟ මැෂින් එකට යොමු කරන්නේ. දැන් මෙතන වෙන්නේ අර රවුම් කපාගෙන වෙන් කරගත්ත රවුම් ටික මේ මැෂින් එකේ මාර්ගයෙන් ප්ලේට් එක හදනවා. මේ බලන්න දැන් ඔන්න මෙහෙම 4ක් 5ක් එකට ගන්නවා. අරගෙන මේ මැෂින් එකට මෙහෙම දානවා. දැම්මම අර ඒක හැදෙනවා. ඊට පස්සේ මෙහෙම මේ ටික අරන් තියලා තව ටිකක් දානවා. ඒ විදිහට හතර පහ එහෙම හදලා එකතු කරගන්නවා. මේ දැන් මේ පැත්තකින් පේන්නේ එහෙම හදලා අයින් කරගත්තු ප්ලේට්. හරි. මේ තියෙන්නේ දැන් මේ හදලා ඉවර වෙච්ච ප්ලේට් ටික. මේ මැෂින් එක ක්‍රියාත්මක වෙන්නේ යම්කිසි උෂ්ණත්වයක් යටතේ. මේ මැෂින් එක රස්නේ. මේ මැෂින් එකේ අත ගෑවෙන්න බෑ. ගැවුනොත් එහෙම පිච්චෙනවා. හරි පරිස්සමට ඒ වැඩේ කරන්න ඕනේ. බලන්න මෙයා ඒ වැඩේට හරි දක්ෂයි. එයා ගානට ඒක කරගෙන යනවා. අත වද්ද ගන්නෙත් නැහැ. මේ නැත්තම් අත පිච්චෙනවා. හරි කල්පනාවෙන් මේ වැඩේ කරනවා. දැන් අරම ඊට පස්සේ කරන්නේ මෙන්න මෙහෙම 6 වගේ හරි 12ක් හරි ඒගොල්ලන්ගේ ප්‍රමාණයක් තියෙනවා 12ක් වගේ. ඒ ටික මෙහෙම සීල් කරලා අයින් කරනවා 12. ඉතින් දැන් මේ අයින් කරගත්ත පැක් එකක් තමයි ඔය තියෙන්නේ. දැන් ඊට පස්සේ මේ වගේ මෙහෙම ඒ පැක් 10ක් හරි 12ක් හරි එක බන්ඩල් එකකට දානවා. දැන් මේ හදන්නේ බන්ඩල් එකක්. දැන් මේ බන්ඩල් එකට මේ ප්‍රමාණය ඕනි කියලා උම දාලා දැන් උන්න වෙනමම ඒක අයින් කරනවා. දැන් මේක හදලා ඉවරයි. දැන් පැකින් එකත් ඉවරයි. දැන් මේ තියෙන්නේ හදලා ඉවර වෙච්ච පේපර් ප්ලේට් බන්ඩල් එක. දැන් ඕගොල්ලන්ට දකින්න ඇති මේක කොහොමද මුල ඉඳන්ම හැදෙන්නේ කියලා මේ තියෙන්නේ. දැන් එයා හදලා ඉවරයි. දැන් මේ බන්ඩල් එක තමයි වෙළඳපළට යන්නේ. මං හිතනවා ඔයාලට යම්කිසි අවබෝධයක් එන්න ඇති කියලා මේ ප්ලේට් එක නිර්මාණය වුණේ කොහොමද කියලා. එහෙනම් මගේ channel එකත් subscribe කරන්න කියලා ඔයාලගෙන් ඉල්ලන ගමන් ඔයාලට සුබ දවසක්.